ඔබේ අතීතය වර්තමාන අනාගතය නිසා ඔබේ ධනය ඔබට අහිමි වෙනවා ඇත. ඒ ගැනයි මේ ලිපිය. ලෝක ජනග්‍රහණය 99% අද පීඩා විඳිනවා. 1% පිරිස ඔවුන්ගේ අරමුණු සාර්ථක කරගන්නවා. අනිත් මිනිස්සු දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මිය යනවා. මේක විශාල අසාධාරණයක්. මම මේ පිළිබඳව කාලතරණය කර විශ්වය හා සමග සම්බන්ධ වී මෙම ගැටලුව සාකච්ඡා කරා. එහිදී මාහට කරුණු පෙන්නුවා සෑම මනුස්සයෙක්ම ජීවත් වන්නේ සිතුවිලි තුළය. එම සිතුවිලි බලයෙන් වැඩි අය එය සිහිනයක් කර එයට කැපවී වැඩ කරනවා ඇත. නමුත් එයින් ජයගන්නේ පෙරවරු 12.1 පමණයි. මිනිස්සු අනිත් අයට ජයගන්න බැරි හේතුව ඔවුන්ගේ යටි සිත නොහොත් මනෝකය විශ්වයේ ඇති කාල රේඛාව සමග සම්බන්ධ වී නැත. එය සම්බන්ධ කර ගැනීමට අදෝරක්ත ශක්තිය අවශ්‍ය වෙනවා. මේ හඳුනගත්තේ බාබල් කොත නිර්මාණය කර විශ්වය සමග සටන් වැදී මියගිය පුරාණ රජවරුය. ඈත අතීතයේ මේ ලෝකයේ සියලු මනුස්සයෝ කතා කළ භාෂාව එක භාෂාවක්. බාබල් කොත ගොඩනැගීමෙන් පසු එය විනාශ කිරීමේදී මිනිසාගේ මනස සහ සම්බන්ධ වී තිබුණා. අදෝරක්ත ශක්තිය විනාශ වී පෘථුවිය විශ්වයෙන් ඈත් වී ජීවීන් විවිධ භාෂාවන්වලට පරිවර්තනය වී ඇත. මේක විශාල කතාවක්. මට මෙම කතාව හඩපටිය තුලින් නිකුත් කළ නොහැක. ඔබට අවශ්‍ය නම් ඔබේ ජීවිතය ධනය සතුට නැවත ළඟා කර ගැනීමට ඔබට හැකියාව ඇත. මගේ දුරකථනය සම්බන්ධ කරගෙන ටෙලිග්‍රෑම් WhatsApp තුලින් ඔබ ගැන නිවැරදිව දැනගෙන ඔබේ ජීවිතය ගන්න. ඔබ ගැන ග්‍රන්ථය මා වෙත විශ්වයේ ඒවා ඇත. මගේ දුරකථන අංකය 0.94 76 55 41115. සෑම මකරෙකුටම මකර දාවකයෙකු අවශ්‍යයි. එය සම්බන්ධ වන්නේ අදෝරක්ත ශක්තිය සමගයි. ඒ වගේම විශ්වයේ කෝපයට අසු වෙච්ච සියලු මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ඉෂ්ට දේවතාව අඳුනගෙන මනෝකයෙන් වැඩ ගැනීමට අදෝරක්ත ශක්තිය ඇති ඔබට සුදුසු ආභරණය නිර්මාණය කරගත යුතුයි. එවිට තමයි ඔබේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ඕරා ශක්තිය නැවත වැඩ කරන්නේ. මේ තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ පරිකල්පන ඥානයයි. උගත්කමයි මෝඩකමයි මෙයට සුදුසු නෑ. එයට කදිම උදාහරණය වර්ෂ 1450 පෙර උගත්කමක් නැති පරිකල්පන ඥානය ඇති මොහොමඩ් නබි රසුල් යන අයට විශ්වයේ කතා කර ග්‍රන්ථයක් පහළ කර ඇත. ඉන්පසු ඒ මිනිස්සු එය අනුගමනය කරා. අද ඒ මිනිස්සු ලෝකයේ පාලනය කරන්න උත්සාහ කරයි. නමුත් ඔබ සොයාගන්න කැමතිනම් ඔබේ ග්‍රන්ථය අදෝරක්ත ශක්තිය විශ්ව න්‍යාය අධිපතිවන මා තුලින් ඔබ විශ්වාස කරනවා නම් දැනගත හැක. ඔබට ජය. මම ඇඩ්ස්